ඔබ දකින්නේ ඉලක්කපත් ඔබට පෙන්눔 කරන ආකාරයයි. විශේෂයෙන් ප්‍රාණපකරවන් මුදවා ගැනීමේ අවස්ථාවකදී අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නිදර්ශනයේ ආකාරයට වෙඩි තැබීම සිදුකොට ත්‍රස්තවාදියා විනාශ කිරීම සිදු කරනු ලබනවා. හුස්ම පාලනයේ සිදුවන වෙනස් වීමකින් හෝ ඉරියව්වේ සිදුවන සුළු වෙනස් වීමකින් පවා තම ඉලක්කය වෙනස් වුවහොත් ත්‍රස්තවාදියාට නොව ප්‍රාණ අපකරුවාට හානියක් සිදුවීම වැළැක්විය නොහැකියි. Dear distinguished guests, you can see the snipers who engage the targets walking towards the grandstand. And now you can witness that they are camouflaged in different types in order to mingle with the terrain. දැන් ඔවුන්ම ඉලක්කපත් ආසනයේ පුටුවේ වාඩි වී සිටින අවස්ථාවක් හොරට දැක ගැනීමට පුළුවන්. විශේෂයෙන් ත්‍රස්තවාදීන් විසින් යම් පුද්ගලයෙකු ප්‍රාණ අපයට තබාගත් අවස්ථාවකදී ප්‍රාණ අපයට තබාගත් පුද්ගලයා ආවරණයට ගෙන සිටින අවස්ථාවක් මෙමගින් නිරූපණය කරනවා. මෙම අවස්ථාවේ පුද්ගලයා අසල තබා ඇති නරඹන ඔබට පෙන්වූ ඉලක්කපත ත්‍රස්තවාදියාගේ හිස ලෙස උපකල්පනය කරන්න. ජීව උණ්ඩ වෙඩි තබමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැගුණු ඩිකරෝන් විසින් අවදානම් සහගත වූ මෙම ඉලක්කපත් ලබා ගන්නා ආකාරය අවසුළු මොහොතෙන් ඔබට දැක ගැනීමට පුළුවන්. Sniper number 3, number 4, stand by. Count by 3. 3, 2, 1. ආදරණීය අම්මේ තාත්තේ මෙවන් විශිෂ්ට වීරපුතුන්ගෙන් සැදුල්ලත් අභිමානවත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ අද දින නිල්ලාංජන හා මෙරුන් හිස්වස්ස පැළඳූ ඔබගේ වීර පොතණුවන්ද නුදුරු අනාගතයේදී මෙවැනිම දස්කම් දක්වනු නොඅනුමානයි. යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව උතුරු